හරි good morning කට්ටියට good morning කියන්නේ දැන් මම වීඩියෝ එක කරන වෙලාවට සාමාන්‍ය වෙලාව 7යි ගාන අද කැම්පස් එකේ ඔරියන්ටේෂන් එකේ අන්තිම දවසේ ඒ නිසා මම හිතුවා අන්තිම දවසේ රෙකෝඩ් කරලා දාන්න කියලා අද කට්ටියම ලහිලා හේලා ඇස් වෙනවා ගෙවල් වලට යන්නේ හේන වැඩවලට දැන් කෑම ගෙනවා කිව්වා කෑම කාට පස්සේ කෑම එකක් කාලා අපි ලෑස්තිලා යන්නම් කියලා කෑම වල පස්සේ අපි කෑමත් එක්ක සෙට් කෑම එක ඇවිල්ලා තියෙනවා අපේ අඩි 3 නම් කෑවා කෑම ඇවිල්ලා තියෙනවා කෑම එක කාලා බලමු මොකද වෙන්නේ කියලා පොඩ්ඩක් මොන දෙනවද අන්තිම දවසේ මොකද්ද කියන්න තියෙන හිරු නම්බරට අනේ මේ හැමදාම මට උත්තර දෙන්න බෑ උත්තරයක් දියා වෙන එකකින් ආවා උත්තරයක් දියා මම කර I'm so sad ඇයි යන නිසාද කැම්පස් එකෙන් අවුලක් නැහැ බං අපි තාම ටික දවසින් ආයෙනවනේ ආයෙත් දුකයි ඊට පස්සේ ඔන්න ඔය විදිහට අපි කැම්පස් එකට ආවා දැන් ඔහම උදේ වගේ පේනට පට්ට රස්නේ දැන් අපි ඔහම ගියාට කට්ටිය මහ රස්නයක් තිබ්බේ ඔන්න ඔහම යද්දී ඔය ඉතින් ඔය පේන්නේ රතු පාට සුදු පාටයි තාප්පයක් වගේ මේ අපේ කැම්පස් එකේ තියෙන කෝවිල ටැමිල් එහෙම අපි හින්දු කට්ටිය ගිහිල්ලා ලෙක්චරර්ලා ස්ටුඩන්ට්ස්ලා ඔක්කොම උදේම ගිහිල්ලා ඕක ඇතුලේ වර්ෂිප් කරනවා මම පොඩ්ඩක් ඇතුලේ පෙන්නන්නම් වැඩි එහෙම රෙකෝඩ් කරන එකත් හරි නෑනේ ඔන්න වගේ ලොකු ලස්සන කෝවිලක් තියෙන අපේ කැම්පස් එකේ මැද ඇත්තටම ලස්සනයි ඒ කෝවිල ලොකුයි හරිම ලස්සනයි ඊට පස්සේ අපි ඔහොම කෝවිලත් පව කරන් ගිහිල්ලා කැන්ටින් එකට ගියා අපි කට්ටිය තේ එකක්වත් බීලා අද දවසේ වැඩ ටික පටන් ගන්නම් කියලා අපි බලමු මොකද වෙන්නේ කියලා කැම්පස් එකේ කැන්ටින් වල ආවට පස්සේ හම්බෙන දෙයක් තමයි ඉතුරු. මේ තියෙන ඉතුරු. මේන් කැන්ටින් කියලා ගහලා දෙනවලු. මේ 10 දුන්නාට පස්සේ අපිට ආයේ රුපියල් 10කට ගැලපෙන මොන හරි ගන්න පුළුවන්. මේ 10ක දුන්නාට පස්සේ නේ හිරු. ඉතුරු රුපියල් 10 තමයි මේ තියෙන්නේ. ඔයාලා කැම්පස් එකට ආවොත් මෙන්න මෙහෙම ඉතුරු ගන්න පුළුවන්. හරි මේ කඩවල දෙන්න බෑ. කැන්ටින් වල විතරයි මේන් කැන්ටින් කියලා ගහලා දෙන්නේ. රුපියල් 10ක ඉතුරු. ඊට පස්සේ අපි ඔන්නෝම ප්ලේන් ටිකුත් බීලා අපි දැන් ওই කට්ටියම යන්නේ ෆිසිකල් සයන්ස් කට්ටිය කම්පියුටර් සයන්ස් කට්ටිය ඔය ලොකු බිල්ඩින් දෙයක් පෙන්නේ ඒකේ වල පෙන් දකුණු පැත්තේ කට්ටියට තමයි පැත්තේ බිල්ඩින් එකට තමයි සාමාන්‍ය ෆිසිකල් සයන්ස් කට්ටියයි කම්පියුටර් සයන්ස් කට්ටිය යන්නේ අපි ඔය හැරලා යන්නේ අපේ ඩිපාර්ට්මන්ට් තියෙන පැත්තට කියන්නේ සූලොජි බොට්නිකල් ඒවා පැත්තේ තියෙන පැත්තට අපි ඔය යන්නේ අපේ සීනියර්ස්ලා ඊට පස්සේ අපේ ඩෙමෝ වල කට්ටිය අපිට ප්‍රෝග්‍රෑම් එකක් ඕගනයිස් කරලා තිබ්බා. ඒකට ජොයින් වෙන්න තමයි ඔය සෙට් එකම එකතු වෙලා යන්නේ. අපි බලමු ප්‍රෝග්‍රෑම් එකේ මොන වගේ ෆන් ඇක්ටිවිටිස් තියෙද කියලා. වීඩියෝ එකක් ගන්න
පෝස්ට් එකක් හරි දාපන්. ලැජ්ජයිද? පස්සේ ඔන්න ඔය විදිහට අපි අපේ ලන්ච් එක ගන්න ගියා. මේක ස්පෙෂල් අපේ කැම්පස් එකේ ලන්ච් එක අපිට ෆ්‍රී දෙනවා. කියන්නේ කමියුනිටියෙන් කැමති නම් අපිට ගිහිල්ලා ලන්ච් එක පමණයි ෆ්‍රී ගන්න පුළුවන්. අපේ කැන්ටින් එකට එහා පැත්තෙම තමයි මේක හදලා දෙන්නේ. ඒක ඇත්තට විශේෂයි. මන් දන්න තරමින් අනිත් කැම්පස් වල මේක වෙනවද දන්නේ නැහැ. හැබැයි මේක ස්පෙෂල්. ඔන්න ඔය විදිහට අපිට ෆ්‍රී ලන්ච් එකක් අපේ කමියුනිටියෙන් ලබා දෙනවා. Getting sprung. We used to dance the night away, hang out the whole next day, laughing, having fun. Don't get me wrong, I do this song because some of the students are Tamil and some of the students are singers. The song is two languages, so that's the reason our name is that. Don't get offended with that, okay? ඔන්නම තමයි අද දවස වෙන්නේ. අද දවසම අපි සුවලොජික ඇතුලේ හිටියේ. සුවලොජික ඇතුලේ එක එක ඇක්ටිවිටිස් කරා මේ සීනියර්ස් එකතු වෙලා. අදින් පස්සේ ආයෙ ගෙදර යනවා. අපිට ඔන්ලයින් සෙෂන් ටිකක් තියෙනවා. ඊට පස්සේ ආයෙ මාස දෙකමාරකින් තමයි ආයෙ කැම්පස් එකට එන්න වෙන්නේ. අච්චරයි නේද අද දවසට. වීඩියෝත් එක්ක සෙට් වෙලා ඉන්න. තව අලුත් දේවල් ගෙන්න බලාපොරොත්තු වෙනවා. එතකන් යන stay safe. Goodbye. What you did to me, summer love, didn't care that we weren't meant to be.